ඉතින් මේ හිම වැටෙන වැස්සේ අපි ගමනක් යමුද? අදත් මගේ YouTube channel එකට සාදරයෙන් ඔයාලා පිළිගන්නවා. ඉතින් එංගලන්තයේ සෆෝල්ක් ප්‍රාන්තයේ ලෝස්ටොෆ් වල අද හොඳටම වින්ටර් එක. ඉතින් අද අපි යන්න හදන්නේ ඒ වින්ටර් එකයි එහිම වැස්සත් එක්කම ගමනක්. මේ බෙල්ලිවෝ පාක් එක නැත්තම් කියන්න පුළුවන් වික්ටෝරියා පාක් එක කියලා. මං වික්ටෝරියා පාක් එකේ එන්ට්‍රන්ස් එකේ තමයි මේ ඉන්නේ. මොකද මේ බෙල්ලිවෝ පාක් එක තියෙන්නේ ලෝස්ටොෆ් වල පිහිටලා තියෙන්නේ. මේ බෙල්ලිවෝ කියන නමේ තේරුම තමයි සුන්දර නදසුන නැත්තම් බියුටිෆුල් view කියලා කියන්න පුළුවන්. කලින් මේ ලෝස්ටොෆ් වලට මේ වගේ පාක් එකක් තිබුණේ නෑ. 1974 දී මහජනතාවට ලෝස්ටොෆ් වල ඉදිකරපු ප්‍රථම නිදහස් පොදු ස්ථානය තමයි මේ තියෙන්නේ. මේක ඉතින් වික්ටෝරියා රාජ්‍යයේ වික්ටෝරියානු යුගයේදී තමයි මේක හැදිලා තියෙන්නේ. ඒ වගේ මේ වගේ පෙනුම සාගත තියෙනවා. කලින් මේක රෙදි බේලන ස්ථානයක් කියලා තමයි ගොඩක් අය කියන්නේ. ඒ වගේම ඔයාලට මේ බෙල්ලිවෝ පාක් එක නැත්නම් වික්ටෝරියා පාක් එක කියන්න පුළුවන්. ගියාට පස්සේ පොපි ගාඩන් එකක් බලා ගන්න. ඒ වගේම විවිධ සත්තුන් බලා ගන්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන් නාවික හමුදා ස්මාරකය. මේක දෙවැනි ලෝක යුද්ධයෙන් මියගිය බ්‍රිතාන්‍ය රාජකීය මුර සේවයේ යෙදපු අය පාවිච්චි කරපු ඒවා තමයි මේ තියෙන්නේ. ඔයාලට රතන ගෙදරක් බලා ගන්න පුළුවන් නේද? අපි ඒක ගැන පස්සේ කතා කරමු. මේ තමයි මම ඒ පාක් එකටම ගිහපු සමයක දවසක්. ඉතින් වින්ටර් එක වගේ view එක වෙනස් වින්ටර් එකට වැඩිය සමයකදී තියෙන view එක. ඉතින් අර ඔයාලට පෙන්නපු ගෙදර thatched lock එක නැත්තම් උළු සෙවලේ කරපු ගෙදරක්. ඒක දැන් ගොඩක් පරණයි. ඒ උද්‍යාන පාලකයට ඒ කාලේ හිටපු අයට එතන තමයි නවාතැන් දුන්නේ. යාළගේ පවුලේ අයට. ඔය තියෙන්නේ ඒකම තමයි. ඔයාලට දැක ගන්න පුළුවන් ගොඩාක් දේවල් ඉති කරලා තියෙන වික්ටෝරියා රචන වෙනුවෙන් ওই ජුබිලි පාලම වගේ පාලමක් උඩ ඉන්න එකක් තියෙනවනේ. අන්නේ ජුබිලි බ්‍රිජ් කියලා තමයි ඒකට කියන්නේ. ඉතින් මේක නෙස් පොයින්ට් එක අසල තමයි පිහිටලා තියෙන්නේ. තාමත් නෙස් පොයින්ට් එක කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම් මගේ වීඩියෝ එක බලන්න. සිය දිනාටම ජය වේවා.